ගොඩක් කෙනෙකුට හිතන්න පුළුවන් මෙච්චර මහා විස්තරයක් තියෙන එකක් අපි කොහොමද කරන්නේ කියලා. ඉතින් නමුත් අපි ආරම්භයක් වශයෙන් පුංචිට ආරම්භ කළාම කරගෙන යන්න පුළුවන්. ඉතින් අපි ගොඩාක් අයට උපදෙස් දෙන්නේ පොඩි දරුවෝ හම්බ වෙනවා අපිට. එහෙමයි ස්වාමීන් මේ ළඟදීන් ගේ වෙලාවෙත් අපිට හම්බුණා ගොඩාක් වැදගත් පවුලක දරුවෙක්. ඉතින් ඒ දරුවා ඉතින් භාවනාවටම අකමැත්තේ. ඉතින් අපි කිව්වා දරුවෝ ටිකක් භාවනා කරමු. විනාඩි 5ක් ඇති. හැමදාම කරන්න ටික කාලයක් ගිහින් බලන්න හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙනවා දරුවට. කලින්ට වඩා එහෙමයි ස්වාමීන් ධාරණ ශක්තියක් වෙනවා, ඉගෙන ගන්න පුළුවන් ශක්තියක් වෙනවා මේ දරුවට. ඉතින් ඒ පහවදා අම්මා ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ ඊනම පටන් ගත්ත අපේ දරුවා භාවනා කරන්න. ඉතින් බලන්න අන්න ඒ වගේ අපි මේක ආරම්භයක් වශයෙන් විනාඩි 5කින් 10කින් ආරම්භ කරන් යනවා. ටික කාලයක් යනකොට Tamanටම වෙනස දකින්න පුළුවන් වෙනවා. කුඩා දරුවෝ නම් දරුවන්ට හොඳට අධ්‍යාපනය කරන්න පුළුවන් වෙනවා. වැඩිහිටියෝ නම් හොඳට රැකී රක්ෂාවන් කරන්න පුළුවන් වෙනවා. ඊළඟට ව්‍යාපාර කරන අය නම් වෙනදට වඩා හොඳට සාර්ථක ව්‍යාපාර කරන්න පුළුවන්කම ලැබෙනවා. වෙනස් සමාජයේ වගකීම් කෙනෙක් නම් ඒ වගකීම වෙනදාට වඩා හොඳට ඉෂ්ට කරන්න පුළුවන්කම ලැබෙනවා. වෛද්‍යවරයෙක් නම් වෛද්‍යවරයාට හොඳට වෙනදාට වඩා හොඳට වෛද්‍ය කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ වගේ පින්වත් නෝනා මහත්මිය තමන්ගේ මනසේ තියෙන විස්තරය තව පුළුල් කරගන්න තියෙන හොඳම අවස්ථාවක් තමයි මේ මෛත්‍රී භාවනාව. ඉතින් අපි හැමෝටම ආශිර්වාද කරනවා. ඉතින් මේ මෛත්‍රී භාවනාව හොඳට පුහුණු කරගෙන ඉතින් තමන්ගේ කුසල ශක්තිය දිනු කරගෙන අර අපි කලින් සඳහන් කළා වගේ හිස් භාජනය ටිකක් හරි පුරවගෙන මේ භවයෙන් අපි ඊළඟ භවයකට යනවා නම් නිවන් දකින්න නැත්නම් අඩුම ගාන ඊළඟ භවයට යනකොට ටිකක් හරි මෛත්‍රී ශක්තිය වැඩි දිනු කරගෙන ඉතින් මේ සංසාර ගමන ගෙවා ගන්න ශක්තියක් උපදවා ගන්න හැමෝටම අදිෂ්ඨාන කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු.